ජාතික දීවර සාහිත්‍යයේ ගොඩනැගිලා තියෙන්නේ ප්‍රධාන කුණු තුනක් මත. එකක් දීවර වෘත්තීය සමිතිය, අනිත් එක දීවර කාන්තා වැඩපිළිවෙළ, ජාතික කාන්තා සම්මේලනය සහ පරිසරය හා යහපත් සමාජයක් සඳහා තරුණ ව්‍යාපාරය. මේ කාරණා තුන මත. ඒ වගේම මේ ක්‍රියාකාරීත්වය ගොඩනගද්දී අපි ඉලක්ක කරගන්නවා මානව හිමිකම් වලට කරු කරන සමාජයක් ගොඩනැගීම, යහපත් පරිසරයක්, යහපත් සමාජ වටපිටාවක් සකස් කර ගැනීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ක්‍රියාකාරීත්වය, ආහාර ස්වෛරීත්වය පිළිබඳ ක්‍රියාකාරීත්වය, ඒ වගේම මිනිසුන්ට තමුන්ගේ කරුත්වය තුළ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් සකස් කර ගැනීම. ඒ සඳහා අපි මේ වෙලාවේ තරුණ ව්‍යාපාරය ඇතුලේ ප්‍රධාන ඉලක්ක තුනක් එක්ක වැඩ කරනවා. එකක් තමයි පරිසරය පිළිබඳ ක්‍රියාකාරීත්වය, අනිත් එක ආපදාවන් සහ ආපදා කළමනාකරණය පිළිබඳ ක්‍රියාකාරීත්වය, අනිත් කාරණේ සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාකාරීත්වය ගොඩනැගීම. මෙන්න මේ රාමුව ඇතුලේ තරුණ ව්‍යාපාරයේ තරුණ ශක්තිය, තරුණ ජවය ගොඩනැගීමේ වැඩ පිළිවෙල අපි දියත් කරමින් ඉන්නවා. අපි ජාතික දීවර සාහිත්‍ය ව්‍යාපාරයේ තරුණ ව්‍යාපාරය විශේෂයෙන්ම අපි මේක ගොඩනගලා තියෙන්නේ යහපත් සමාජයක් සඳහා වන තරුණයින්ගේ ක්‍රියාකාරීත්වය ගොඩනගන්න අපි ඉලක්ක කරනවා පාරිසරික ක්‍රියාකාරීත්වය ප්‍රධාන වශයෙන්ම ඒ සම්බන්ධයෙන් වන වැඩපිළිවෙලක් ගොඩනැගීමට. දැන් ඒ ගැන අපි අදහස් කළේ ජාතික දීවර සාහිත්‍ය ව්‍යාපාරයේ තරුණ කණ්ඩායම ගොඩනැගීම හරහා තමයි අපේ ව්‍යාපාරයේ තිරසරභාවය නැත්නම් ඉදිරියට යාමේ ශක්්‍යතාවය අපි ඇති කරගන්න හදන්නේ. මොකද ඕනම ව්‍යාපාරයක වැඩිහිටියෝ ඉවත් වුණාන් පස්සේ තරුණයෝ අපේ අදහස් අරගෙන ඉදිරියට යන්න ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. අපි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වන අපේ දර්ශනය තුළ යහපත් සමාජයක් ගොඩනැගීම, සියල්ලන්ට සාධාරණ සමාජයක් ගොඩනැගීම, සියල්ලන්ට සාධාරණව සලකන මානව හිමිකම් සුරකින සම්පත් සාධාරණ බෙදෙන සමාජයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒතකොට ඒක ඇතුලේ තරුණයෝ මේ අදහස ගොඩනගාගත්තොත් නැත්නම් ග්‍රහණය කරගත්තොත්, ඕන් ජීර්ණය කරගත්තොත් තමයි උන්ට පුළුවන් වෙන්නේ මේ සමාජයේ යහපත් තැනක් බවට පත් කිරීම සඳහා වන ක්‍රියාකාරීත්වය හොඳින් ක්‍රියාත්මක කරන්න. අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපේ પરම්පරාවල් මේ වෙනකොට ජරා ජීර්ණ වෙච්ච પરම්පරාවල්. එකෙන් අදහස් වෙන්නේ අපි ඉතාමත්ම අපේ වයසේ අපේ සමාජයේ දරුවන්ට දෙන්න තියෙන අනාගතයට දෙන්න තියෙන යහපත් දේවල් වලට වඩා අපේ තියෙන්නේ අයහපත් දේ. ඒත් අපේ ප්‍රධාන ඉලක්කයන් ඇතුලේ මෙන්න මේ කාරණා ටික තියෙනවා. එතකොට මේ තරුණයින්ට අපි දෙන්න අවශ්‍යයි යහපත් සමාජයක ස්ත්‍රීන්ට ගරු කිරීමේ ස්වභාවය. ඒ සමාජය තුල සම්පත් සාධාරණව බෙදා ගැනීම, අනිකාර ගරු කිරීමේ ස්වභාවය. ඒ වගේම අපිට අවශ්‍යයි මානව හිමිකම් ගරු කරන සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය. එතකොට මේ ක්‍රියාකාරීත්වය ගොඩනගද්දී අපි අතිශයින්ම වැදගත් කාරණාවක් ඇරෙට සලකනවා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ආදිවාසී ආදී නොයෙකුත් ජනපිරිස්වල ඒකාබද්ධව මේ ක්‍රියාකාරීත්වයට යොමු වීම. ඒ සඳහා අපිට සමාජය තුළ සංවාදයක් අවශ්‍යයි, සංහිඳියාවක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් කතා කරන වැඩපිළිවෙල ඇතුලේ සාමය ගොඩනැගීමේ ක්‍රියාවලිය අපට අවශ්‍යයි. මෙන්න මේ ක්‍රියාකාරීත්වය ගොඩනගන්න තරුණයින්ගේ හඬ නැත්නම් තරුණන්ගේ ජවය, තරුණන්ගේ ශක්තිය ඒකාබද්ධ කරන වැඩපිළිවෙල තමයි මේ තරුණ ව්‍යාපාරය ඇතුලේ අපි ක්‍රියාත්මක කරන්නේ. එතන අපිට අවශ්‍යයි අනාගතය පිළිබඳව වඩා තාර්කිකව දකින, අනාගතය පිළිබඳව වඩා යහපත් සිතන, මේ සමාජයේ හැම කෙනෙකුටම සාධාරණ ජීවත් විය හැකි වටපිටාවක්, පරිසරයක් හදන්න පුළුවන්. ස්ත්‍රීන්ට ගරු කරන, අපේ අම්මා ගැන කතා කරනවා, නමුත් ඊට වඩා අපේ සමාජය තුළ ස්ත්‍රීන්ට හිංසාවට පීඩාවට ලක් කරනවා. එසේ නොවන වැඩපිළිවෙලක් මේ හරහා ගොඩනැගීමේ වැඩපිළිවෙල තමයි අපේ මේ ක්‍රියාකාරීත්වය තුළ තියෙන්නේ. ඉතින් ඒක සඳහා අපි දිස්ත්‍රික්ක 17ක ක්‍රියාත්මක වෙනවා. ඒක ඇතුලේ තරුණ ව්‍යාපාරය අපේ ප්‍රධානම කාරණයක්. ඊට අමතරව අපේ කාන්තා වැඩපිළිවෙල ඒකේ ඊළඟ කණුව සහ දීවර වෘත්තීය සමිතිය ගොඩනැගීම තමයි අපේ ඊළඟ කාර්යය. එතකොට මේකේ කණු තුනක් තියෙනවා. දීවර වෘත්තීය සමිතිය හරහා ගොඩනැගීම දීවර ප්‍රජාව, දීවර කාන්තාවන් හරහා ගොඩනැගීම කාන්තා වැඩපිළිවෙල සහ තරුණ වැඩපිළිවෙල හරහා තරුණය ගොඩනැගීම. මේ කණු තුන මත තමයි ජාතික දීවර ව්‍යාපාරය ගොඩනැගිලා තියෙන්නේ. මේ ව්‍යාපාරය තුල අපේ ඔය කියන කාරණා පහට අදාළව අපි අපේ ක්‍රියාකාරීත්වය දියත් කරනවා. ඉතින් ඒ සඳහා තරුණයෝ මේ වෙලාවේ අපි ගොඩනගනවා
ප්‍රධාන වශයෙන්ම ආපදාවන් පිළිබඳව දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කතා කරන දේ ගැන කතා කරන්න. ඒ වගේම සමාජ ආර්ථික දේශපාලනික කාරණා සම්බන්ධයෙන් තියෙන වටාපිටාව තේරුම් අරගෙන ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න සහ පරිසරය පිළිබඳව ක්‍රියාත්මක වෙන්න මේ තරුණ ව්‍යාපාරය අපි ගොඩනගලා තියෙනවා. ඉතින් ඒ අනුව අපේ වැඩපිළිවෙල ගොඩනගමින් යනවා. ඒ සඳහා වන තරුණ ක්‍රියාකාරීත්වය අපි වෙනකොට 1700කට ආසන්න සංඛ්‍යාවක් අපි ගොඩනගලා තියෙනවා. දිස්ත්‍රික්ක වශයෙන් දිස්ත්‍රික්ක 17 අවම වශයෙන් 100ක් ඉන්නවා. සමහර දිස්ත්‍රික්කවල 200ක් 300ක් ඉන්නවා. එතකොට ඒ අනුව අපි විශ්වාස කරනවා මේ තරුණ ව්‍යාපාරය අපේ මේ වැඩපිළිවෙලේ පදනම ඒ පදනම ඇතුලේ අපි ඉලක්ක කරන ප්‍රධාන ඉලක්කගත වැඩපිළිවෙළ දියත් කිරීමේ කාර්යය අපි දියත් කරනවා. මීගමු පුරවරයේ පරිසර සම්පතක් ලෙස මීගමු කලපුව හැඳින්විය හැකිය. එහි සුන්දරත්වය ආරක්ෂා වී ඇත්තේ වටිනා කඩුලාන පද්ධතියක් තුළින්. විවිධ කඩුලානවලින් සැදුම්ලත් මීගමු කලපුව සංචාරකයින්ගේ ආකර්ෂණයට බඳුන් වෙයි. මෙය ලෝකයේ ප්‍රධාන සංචාරක නගරයක් බවට පත්වී ඇත්තේත් එනිසයි. විවිධ දිශාවලින් කලපුව දෙසට ඇදෙන අපද්‍රව්‍ය මීගමු කලපුව විනාශ කිරීමට එන රකුසකුසේ හැඳින්විය හැකි. එම රකුසා විසින් කඩලාන මුල් අඬවන අතර එහි තවත් හවුල්කාරයෙකු වන දීවර ප්‍රජාව දැනුවත්කමෙන් හෝ නොදැනුවත්කමෙන් ඔවුන්ගේ දීවර කර්මාන්තය තුළ කලපුව විනාශ කිරීමේ ක්‍රියාවලියට හවුල් වේ. එම අභියෝග තුළට උපායශීලීව ඇතුල් වන නැෆ්සෝ ආයතනය ඔවුන්ගේ එක් කුළුණක් වන තරුණ ප්‍රජාවට විනාශකාරී තත්ත්වයන් අවම කිරීම සඳහාත් විසඳුම් සෙවීම සඳහාත් පරිසර සංරක්ෂණය සඳහා ඔවුන්ගේ නායකත්ව සැලසුම් ක්‍රියාත්මක කිරීමට අනුග්‍රහය දක්වයි. මිහිමව සැනසීම සඳහා හිස් වූ කඩොල් දූපත්වල කඩොල් සිටුවීමත් කලපුව ව්‍යාපෘතිය තුළ පර්යේෂණ කිරීමත් එහි මුල් තැනක් ගනී. ජාත්‍යන්තර තරුණ දිනයේදී එය කැපී පෙනෙන තත්ත්වයක් දක්නට ලැබුණි. අද ජාත්‍යන්තර තරුණ දිනය. ඉතින් ඒ සමගාමීව ජාතික දීවර සාගත ව්‍යාපාරයේ වෛද්‍යසක් කර්ම කණ්ඩායම අද එකතු වෙලා ඉනවා තරුණ දිනේ සැමරීමට. ඉතින් අද දවස් තුනදී විවිධ වැඩ කටයුතු කිහිපයක් අප සංවිධානය තුළ සංවිධානය කරලා තියෙනවා. ඉතින් තරුණ ව්‍යාපාරයක් විදිහට කණ්ඩායමක් වෙලා දේවාරුවේ පාගමනක් සූදානම් කරලා තියෙනවා තරුණ දිනේ වෙනුවෙන්. ඒකදී විශේෂයෙන් ප්ලාස්ටික් ප්‍රජාක්තිකරණය කිරීම සඳහා යොමු කිරීම. උදාහරණයකට මීගමු ගත්තොත් එහෙම මාසයකට ටොන් 3-4ක් ප්ලාස්ටික් බෝතල් එකතු වෙනවා. මිනිසුන් විසින් මේක කොච්චර දුරට ග්‍රහණය කරගන්නවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා පරිසරයට මේ මුදා හැරීමත් එක්ක. විශේෂයෙන්ම අපි පරිසර සංරක්ෂකයින් හැටියට නැත්නම් පරිසර ආරක්ෂා කරමින් අනාගතයට මේක දායාද කරන්න අවශ්‍ය ඒ
වාතාවරණය නැත්නම් ඒ ක්‍රියාකාරීත්වය තුළදී අපිට ලොකු අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා මේ ක්‍රියාකාරීත්වය. ඉතින් අපි කොහොමද ඒක ජනතාවත් එක්ක එකතු වෙලා මේ සාකච්ඡා කරමින් මේ සඳහා විකල්ප විශේෂයෙන්ම තනිභාවිත ප්ලාස්ටික් සඳහා විකල්ප අපි කොහොමද හොයාගෙන යන්නේ? අපේ තරුණයත් එක්ක එකතු වෙලා අපේ වැඩක් විදියට අපි මේගමුවේ බීච් එක පොඩ්ඩක් ක්ලීන් අප් කරන්න. ඒ හින්දා අපි ඒකට වැඩපිළිවෙලක් කරගෙන යනවා. මෙන්න මේ බෝතල් වලට මිලක් නියම කරලා. ඉතින් අපි ඒ වෙනුවෙන් අපේ ග්‍රාමයේ ඉන්න දීවර කාන්තාවන්, දීවර නොවන කාන්තාවන්, ඒ වගේම පාසල් යන දරුවන්, පාසල් නොයන තරුණයන්, ඒ වගේ හුඟක් රාශියක් සම්බන්ධ කරගෙන අපි අපේ වැඩේ මේ වෙනකොට ව්‍යක්ත කරලා තියෙනවා. ඉතින් අපි ඒකදී සිදු කරන්නේ මෙන්න මේ වගේ ප්ලාස්ටික් එකතු කරලා අපි එතකොට ඒවා කොටස් වශයෙන් එකතු කරන්නේ. අපි ඒකට කාණ්ඩ වශයෙන් එකතු කරලා අපි ඒවා බාර දෙනවා රීසයිකල් කරන මධ්‍යස්ථාන වලට. එතකොට ඒගොල්ලෝ ඒවා කිලෝයකට බෝතල් කිලෝයකට මේ මිලක් නියම කරනවා. එතකොට අපේ ග්‍රාමීණ කාන්තාවන් මේකෙන් හුඟක් ලොකු ප්‍රයෝජනයක් ලැබිලා තියෙනවා. මොකද කිව්වොත් ඒගොල්ලෝ හුඟක් අය ගෘහණියන් මේක ඒගොල්ලෝගේ පවුලේ අමතර ආදායමක් විදියට යොදාගෙන තියෙනවා. මේ ප්ලාස්ටික් වලින් ඒගොල්ලෝගේ ආදායම තරමක් දුරට හරි සවිමත් කරගන්න. අවිනිශ්චිත අවදානම් තත්ත්වයන් සඳහා සූදානම් වීම, සමාජය වෙනුවෙන් තරුණ හඬාවදි කිරීම, මාධ්‍ය දැනුම සහ එය හැසිරවීමට පුහුණු වැඩමුළු, කසල කළමනාකරණය තුළින් නව උත්පාදන ප්‍රවේශයන්ට ඇතුල්වීම, නායකත්වය තුළ ඇති දරාගැනීමේ හැකියාව කිරාමැන බැලීම හා විවිධ වෙනස්වීම්වලට අනුවර්තනය වීමේ හැකියාව වර්ධනය කිරීමටත්, කතිකත්වය වර්ධනය කිරීම, විවාද හා සංවාද මණ්ඩප, නිර්මාණශීලීත්වය තුළින් සාමය සහ සංහිඳියාවත් ජීවිතගත කරවීමට මම අජිත් රූපසිංහ කුරුණෑගල ප්‍රජා සහයෝගිතා සංසදයේ සම්බන්ධීකාරක සභාපති. ඒ වගේම මම වෘත්තීය විදුහල්පතිවරයෙක්. විශේෂයෙන් අපේ මූලිකම දේ තමයි පරිසරයේ සුරැකීම. නැප්සෝ ජාලයත් එක්ක එකතු වෙලා සාමය හා සංහිඳියාව මේ මිහිතාලයේ මත සාක්ෂාත් කරවන වැඩසටහන් රාශියක් මේ වෙනකොට කරලා තියෙනවා. මේ අපි ඉන්නේ දැන් කහල්ල පැල්ල කැලේ රක්ෂිතයට යා වෙලා තියෙන මකුල් පොත රක්ෂිතය. මේ මකුල් පොත කියලා හැදුනෙත් ස්වභාවික ජල උල්පතක් නිසා. ඒ උල්පත කේන්ද්‍ර කරගෙන තමයි එල්ලංගා පද්ධතියක්ම නිර්මාණය කරලා තියෙනවා දැන් දැදුරුවය දක්වා. මේ වනාන්තරය ගත්තාම කුබුක්, කායා, කැටකලා වගේ පරිසරයට වටිනාකමක් කියන ශාක වලින් තමයි මේ වනාන්තරය ඉදි වෙලා තියෙන්නේ. ඒ තියෙන්නේ ගඹ ගහ ඊළඟට මේ දමුණ ගහ. මේවා ඇත්තට වනපලා කියන්නේ වන පළතුරු. හරිද? එතකොට දඹ මේ දමුණත් පළතුරක් විදියට ගන්නවා. මේ තියෙන්නේ එරමිනියත් හොඳ මේ පළතුරක්. මේ රක්ෂිතය
තේක්ක වන වගාව අයින් කරලා අපි ස්වභාවික වනාන්තරයේ වමමු කියන එක. අපිට ඒකට හැම පැත්තෙම අනුග්‍රහය ලබා දුන්නේ ජාතික ධීවර සහයෝගිතාවේ නැප්සෝ ජාලය. පාර අපිට වෙන් කරගන්න අමාරු කාලයක් අපි අමාත්‍යංශයට කාලයක් ගියා. ඊළ සර් මූලික කියලා තමයි අපි ඉතින් මේ පාර දෙපැත්ත මේවා කරගත්තේ. ඒගොල්ලෝ දෙන්න බෑ කිව්වා. නමුත් අපි උද්ඝෝෂණ කරලා ඒවා කරලා තමයි මේවා දෙපැත්ත මේවා කරගත්තේ. සතුටුයි අපිට යනකොට දකින්නකොටත් අපි කරපු දේ කියලා. නායකත්ව පුහුණු ධාරිතා සංවර්ධන වැඩසටහන් ඒ වගේම අධ්‍යයන චාරිකා විශේෂයෙන්ම මේ අපේ සුවිශේෂී පරිසර පද්ධතීන් අධීක්ෂණය කරලා ඒ වගේ රිසර්ච් සිද්ධ කරලා ඒවා රැක බලා ගන්න ඒ වගේම ආරක්ෂා කරන්න විවිධ වැඩසටහන් අපි දියත් කරමින් ඉන්න මොහොතක්. අපට ගමේ තිබුණ පොදු ගැටලුවක් විදිහට පොරහා ගොල්ල මෙම ගමහරාදී වෙන මාර්ගයේ අපි තරුණ පිරිස වශයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු වලට තෝරාගත්තා. මොකද රජය විසින් කළ යුතු කාර්යයක් අප තරුණ පිරිසක් විසින් අපි තෝරාගත්තේ එම වැඩමුළුවේ උද්දේශන ක්‍රියාවලිය තුලින් තරුණයන් විදිහට අප ගොඩක් කරුණු දැනගත් නිසා ඒ අනුව ගම් 7ක වගේ ජනතාවකට මේ මාර්ගයෙන් විශාල ප්‍රතිලාභ රැසක් එකතු වෙනවා. ප්‍රධාන මාර්ගයට යෑම සහ වෙළඳ ව්‍යාපාර කර ගැනීම සඳහා මේ මාර්ගය මහත් පිටුවහලක් වෙනවා මෙම ගම්වාසී මේ ජනතාවට. දැන් මේ අපි ඉන්නේ මකුල්පොත පහළ වැව ආශ්‍රිතව තියෙන මේ කුඹුරු යාය තුල. ඇත්තටම අපිට හම්බුණා HI ආයතනයත් ඒ වගේම නැප්සෝ ආයතනයත් එකතු වෙලා මේ කුඹුරු යායට වතුර දෙන මේ කාණු පද්ධතිය සංරක්ෂණය කරන්න එහෙම නැත්නම් සංවර්ධනය කරන්න අපිට අවස්ථාව ලැබුණා. මේ ජලාශයේ තියෙන්නේ පාසි ජපන් ජබර වලින් පිරීලා. එතකොට අපි මේ වැව සුද්ධ කරලා මේ ජපන් ජබර පාසි ටික අරගෙන ඒවා කොම්පෝස්ට් කරන්න අපි සැලසුම් හදලා තියෙනවා. ඉතින් ඒ තුල මම හිතනවා ඉදිරියට මේ එල්ලංගා පද්ධතිය සංරක්ෂණය වුණු විශේෂයෙන්ම මේ ආශ්‍රිතව තියෙන වැව් ගණනාවක්ම සංරක්ෂණය වීම තුළ ගොවීන්ට විශාල ප්‍රතිලාභ රාශියකටම උරුමකම් කියන්න පුළුවන්. தமிழ் மதத்தை சேர்ந்தவங்க சிங்கள மதத்தை சேர்ந்தவங்களை கொண்டு வந்து நம்மளோட முஸ்லீம் மதம் என்ன சொல்லுது அப்படின்னு சொல்லி நாங்கள் ஒரு
கலந்துரையாடலாம் செஞ்சுருக்கோம், ஞாபகம் இருக்கும்னு நினைக்கிறேன். உங்களுக்கு சில பேருக்கு தெரியும், சில பேருக்கு தெரியாமல் இருக்கும். அந்த வகையில் நிறைய வேலை திட்டங்கள் செஞ்சுருக்கிறோம். இந்த பிளாஸ்டிக் அந்த பொருட்கள் போடுறதுக்குரிய அந்த கூடாரம் அமைச்சு கொடுத்துருக்குறோம். அதனால் நீங்கள் பயன்பெறுறீங்களா, அது யூஸ் பண்ணுறீங்களானே? சரி. அதில் இன்னொன்று எப்படி என்று சொன்னால் இளநல் இலக்கம் வேண்டா தெரியுமா? நாங்கள் ஆண்டாண்டு காலம் ஆண்டு வந்த கரைக்கடை இது. எங்களுக்கு இப்போதைக்கு போட்டிலுக்கு இடம் இல்லை, கடல் அரிப்பு எடுத்துக்கிறதால நாங்கள் இந்த கரைக்கடையை பல காலமாக வாண்டு வரோம். வாப்பாட காலத்துலேருந்து நாங்கள் அந்த கரைக்கடையில் வாண்டு வரோம். கரைக்கடை ஓரத்தில் கொண்டாந்து கட்டிலெல்லாம் போட்டு கொண்டிருக்கிறாங்க. அப்போ எங்களை போட்டில் இருக்கிறதுக்கெல்லாம் தடுதலாகி நாங்கள் எப்படி செஞ்சு கொள்கிறோன்றதை முடிவு இருக்கிறோம். இப்போ நாங்கள் போட்டுகளை ஊட்டத்துறதா, கடலுக்கு போகிறதா, தொழில் செய்கிறதா, எப்படி செய்கிற என்ன மாதிரி செய்கிறன்ற முடிவில் எங்களுக்கு இருக்கு. அவங்க அளவாக கரையை பிடிக்கிறதால எங்களுக்கு இப்போ பிரச்சனையாக இருக்குது. இது எல்லாத்தையும் நீக்கி தர வேணும் என்றதை கேட்டு நாங்கள் விட வருகிறோம். பிளாஸ்டிக் சிரமதான பணிகள் மிக நடைபெற்று வருகின்றது. இதில் குறிப்பாக கண்ணைபுரத்தில் எமது பிளாஸ்டிக் பாவனையை ஒழிக்க வேண்டும் என்ற திட்டத்தின் கீழ் பிளாஸ்டிக் கூடைகள் அமைத்து கண்ணைபுரத்தில் பொது இடமான பாடசாலையில் பிளாஸ்டிக் கூடை அமைத்து அதில் பிளாஸ்டிக் வீசப்படுகின்ற பிளாஸ்டிக் பொருட்களை அந்த கூடையில் சேகரித்து பிளாஸ்டிக் போத்தல்கள், பொலித்தீன்கள் போன்றவன அதிகமாக காணப்படுகின்றது. இதனால் டெங்கு போன்ற நோய்களும் பரவுவதற்குரிய வாய்ப்புகள் காணப்படுகின்றது. අම්පර ජලාශය හා කොණ්ඩු වටුවාන ජලාශය වන්තැමීම හේතුවෙන් අම්පාර ඉංගිනියාගල ප්‍රධාන මාර්ගය සුදුවැල ප්‍රදේශයෙන් වසා තමා තිබෙනවා. සුදුවැල ගම්මානයේ ජලයෙන් යට වී ඇති අතර එහි පවුල් 41ක් මේ වන විට අම්පාර මහාවාපි විහාරස්ථානයේ ස්ථාපිත අවතැන් කඳවුර වෙත යොමු කර තිබෙනවා. அனர்த்தம் எங்களோட ஊரை பொறுத்த வரையில் நிறையவே அனர்த்தங்கள் இருக்குது. ஒன்று வறட்சியாக இருக்கட்டும், அதிக மழை பெய்கிறதா இருக்கட்டும், தண்ணி பற்றாக்குறை இருக்குது. இப்படியான நிறையவான அனர்த்தங்கள் இருக்குது. இந்த அனர்த்தங்களால் நாங்கள் எப்படி மக்களை பாதுகாக்கணும் என்றத நாங்கள் எங்களுக்கு நெப்சோ மூலம் சொல்லப்படுற விஷயங்களை கொண்டு எங்களோட மக்களுக்கு நாங்களும் தெளிவுபடுத்துகிறோம். இவ்வாறான ஒரு செயற்பாடல்களை நாங்கள் இவ்வாறான விடயங்களில் நாங்கள் செயற்படுத்துவதற்கு முக்கிய காரணமாக இருந்தது வந்துட்டு நப்சோ அமைப்பு என்பதை இந்த இடத்துல நாங்கள் குறிப்பிட்டு காட்ட வேண்டி இருக்கின்ற ஒரு கட்டாய சூழ்நிலையில் இருந்து கொண்டிருக்கின்றோம். நெப்சோ நிறுவனத்தின் ஊடாக இஸ்கோப் கருத்திட்டத்திலே பல்வேறுபட்ட வேலை திட்டங்களை நாங்கள் முன்னெடுத்து வருகின்றோம். தற்போது நாங்கள் உன்னிப்பாக பார்த்து கொண்டிருக்கின்ற ஒரு விடயம் இந்த அரசியல் பின்னணி, இந்த அரசியல் கலாச்சாரம். இந்த நாட்டிலே காலங்கள் தொட்டு இந்த அரசியல் கலாச்சாரம் தொடர்ச்சியாகவே ஒரு பாரம்பரியமாக வருகின்றது. குறிப்பாக மூவின தமிழ், இஸ்லாமியர்கள், கிறிஸ்தவர்கள், இந்துக்கள் என்று இந்த இளைஞர்களை நாங்கள் ஒன்றிணைத்து உண்மையாகவே இந்த நாட்டிலே கடந்த தேர்தலிலும் கூட பல இளைஞர்கள் உள்வாங்கப்பட்டிருக்கிறார்கள். ஏனென்றால் கடந்த காலங்களிலே அரசியலில் இளைஞர்களோ பெண்களுக்கோ முன்னுரிமை இல்லை. ஆனால் தற்போது கடந்த அரசியல்களிலே இளைஞர்கள் உள்வாங்கப்பட்டது நாங்கள் பலர் இருக்கிறார்கள்.
මෙතනම තියෙනවා රත්ගම කලපුවේ තියෙන කඩොලාන එහෙම නැත්නම් සත්‍ය කඩොලාන සහ ආශ්‍රිත කඩොලාන රාශියක් අපිට පෙන්වන්න පුළුවන්. අර අපිට පේන්නේ මියුක්‍රනාටා කියන මල් කඩොල් වර්ගය. එතකොට අර එහා පැත්තේ ඔය කරල් වගේ ස්වභාවයක් පේන්නේ ඒක ආශ්‍රිත සාගයක් දියදඟ කියන. අපි මේ මාළු සම්බන්ධයෙන් කතා කරපුවාම මේ රත්ගම කලපුවේ ඇත්තටම මේ දේශීය කොරලියා ඉන්නවා. මල් කොරලි කියන සත්ව විශේෂය ඉන්නවා. ජපන් කොරලිත් ඉන්නවා. නමුත් මේ ගොඩාක් තැන්වල මේ මල් කොරලි විශේෂය දක්නට ලැබෙන්නේ නැහැ කලපුවල. ඒ අද වඳ වේගෙන යනවා. නමුත් රත්ගම කලපුවේ මල් කොරලි ඉන්නවා. ඒකෙන් අදහස් කරන්නේ අපිට පොඩි විශ්වාසයක් තියාගන්න පුළුවන් රත්ගම කලපුව ඊටාම හොඳින් සංරක්ෂණය කරලා හොඳ පරිසර පද්ධතියක් විදියට අපිට රැය ගන්න පුළුවන් කියන කාරණාව. මේ ගැන අපි කියන්නේ ලංකාවේ වෙල්ලාතා, වැලියනෝදා, වල්ලනෝදා වගේ නම් වලින් මේක කියනවා. ඇත්තටම මේක මේ ආක්‍රමණික ශාකයක්. මේකේ විද්‍යාත්මක නාමය ඇවිල්ලා අනානස් ග්ලැබ්‍රා. අපිට ප්‍රධාන හානි කීපයක් තියෙනවා. අපි ඒකෙන් විශාල බලපෑමක් කරන්නේ ඇත්තටම කසල වලින්. ඉතින් එතකොට අපි මෙම ස්ථානයේ තියෙනවා යම්කිසි ඒ විනාශේ සේයාරු අපිට පේනවා පැහැදිලිවම. ගෙදරක තියෙන හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා මේ පොඩි පොඩි ස්ථානවල පවා. ඒ නිසා කලපුව විනාශ හැම දෙයක්ම ජරාව කුණුවනම් මනම් ඔක්කොම දානවා පංගොක්කට. රත්ගමට තියෙන මේ කලපුව අපි වැදගත් කියලා කට්ටිය කියනවා. ඔයා හිතන්නේ එහෙම වැදගත්කමක් තියනවද මේ කලපුවට? කොපු කර්මාන්තේ තියෙනවනේ මෙහි. ඒකට මේ කලපුව ගොඩක් වැදගත් වෙනවා. කලපු ජීවීන්ට ඒගොල්ලන්ටත් මේ කලපුව ඉතා වැදගත් වෙනවා. අපේ රටේ පැවැත්ම, අපේ රටේ නෙවෙයි ලෝකීය පැවැත්ම තියෙන ඇත්තම පරිසර පද්ධති තුල. ඒ නිසා මේ සියලු පරිසර පද්ධති ඒක ජලජ පරිසර පද්ධති වෙන්න පුළුවන්, ගොඩේ පරිසර පද්ධති වෙන්න පුළුවන්, වායු පරිසර පද්ධති වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොළොව යට පරිසර පද්ධති වෙනවා. මේ සියල්ල ආරක්ෂා කරගන්න ඕන අපි දිවි හිමියෙන්. අපි හැමෝටම කියමු මේක ආරක්ෂා කරගන්න කියලා. අපි මේ කලපුව ආරක්ෂා කරගමු. අපි දකුණේ දිවර සංවිධානයේ විදිහට රත්ගම කලපුව සංරක්ෂණය කරන්න පියවර ගන්නවා. ඒ අතර අපි රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙනවා සම්පූර්ණම රාජ්‍ය ආයතන රත්ගම කලපුවට සම්බන්ධ. ඒකට අපි ඒගොල්ලෝ ගෙන්නලා ඉවර වෙලා රත්ගම කලපුව සංරක්ෂණය කරන්න මොන විදියටද කියලා යාළුවත් එක්ක සාකච්ඡාවක් තිබ්බා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ගමේ තියෙන සංවිධාන ටික දැනුවත් කරන්න. හතරවෙනි අදියරේ විදියට ඊට පස්සේ පස්වෙනි අදියරේ විදියට ගමේ තියෙන පාසල් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒකට හේතුව රටේ අනාගතයේ බාර ගන්න දරුවන්. ඉතින් ඒගොල්ලන්ට ලොකු ආකල්ප වෙනසක් ඇති කරන්න පුළුවන් වැඩි හිටියන්ට වඩා. ඊට අමතරව අපි පරිසරය හා සමාජ වෙනසක් දකින්න බලාපොරොත්තු වෙන. ඒතුළු අපි මේ පරිසරය සංරක්ෂණය කරන ගමන්ම ඒ තුල තියෙනා වූ දේවල් සංරක්ෂණ ක්‍රියාදාමයන් කරන ගමන්ම අපි විවිධ පරීක්ෂණ කරනවා, විවිධ පොත්පත් ලියනවා. අපි ඒ තුල ලොකු පරිසරයට ලොකු දායකත්වයක් සපයන්න උත්සාහ කරන කණ්ඩායමක් විදිහට වැඩ කරනවා ගල් දිස්ත්‍රික්කේ පුරා. අපි ගාල්ලේ තරුණ කණ්ඩායම විදිහට ඇත්තටම සංස්කෘතිය ආරක්ෂා කරගන්න ලොකු මැදිහත්වීම් සිදු කරනවා. දකුණු පළාතින් අපිට පහතරක් නර්තන සම්ප්‍රදාය විශේෂ දෙයක්. ඉතින් අපේ මේ ප්‍රදේශයට ආසන්නතම දේවාලයක් විදිහට සීනිගම ශ්‍රී දේවල් මහා දේවාලය අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් පහතරක නර්තන සම්ප්‍රදාය බැඳී පවතින අන්න එතන. මොකද අපි ඉගෙනගත්ත දේවල් අපි පාසල් කාලේදී ඉගෙන නර්තනය ගැන එතනින් එහාට අපිත් එක්ක එකතු වෙලා ඉන්න විශ්වවිද්‍යාලවල නර්තන උපාධිය හදාරපු සහෝදරයන් ඒගොල්ලොන්ගෙන් ඒ කියන්නේ අවවාද උපදෙස් එක්ක අපි අපේ ශක්තිමත් නර්තන කණ්ඩායමක් අද වන විට නිර්මාණය කරගෙන තිබෙනවා. ඇඳුම් නිර්මාණය, වේශ නිරූපණය ඒ හැමදේම සිදු කරන්නේ අපේම තරුණයන්. ඉතින් ඒකට ජාතික දිවර සහගත ව්‍යාපාරය අපිට උපාංග වලින්, අපිට දැනුම වලින් අපි පෝෂණය කරලා අපිට අවස්ථාවන් ලබා දුන්නා. ඉතින් මේ අවස්ථාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි අපේ දිස්ත්‍රික්කයේ තුල ශක්තිමත් සංස්කෘතික නර්තන කණ්ඩායමක් නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට ඇත්තටම අපි ගල් දිස්ත්‍රික්කයේ විදිහට තරුණ ව්‍යාපාරයේ විදිහට දරුවන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කරගන්න උත්සාහ කරනවා. ඊට අමතරව අපි සාමය හා සංහිඳියාව සම්බන්ධ ලොකු වැඩ කොටසක් කරනවා ගල් දිස්ත්‍රික්කයේ විදිහට.
ව්‍යාපාරයේ දකුණේ දීවර සංවිධාන නියෝජනය කරන්නේ. ඉතින් අද අපි එකතු වෙලා ඉන්නවා දිස්ත්‍රික්ක 16 තරුණ අය. මේකද අද අපේ තරුණ දිනය. අපි නිහඬව අපේ රට වගේම ලෝකෙට පණිවිඩයක් ලබා දෙනවා. තරුණ දින දවසේ රටක් විදිහට සංවර්ධනය වෙලා කොහොමද ගමනක් යන්නේ? ඒ වගේම අපි කොහොමද ඉදිරි අනාගතයේ ලෝකේ ජය ගන්න කියන පණිවිඩය දෙන්න තමයි අපි එකතු වෙලා ඉන්නේ. ජම්බුලගොඩ ගම්මානය ගත්තොත් ඇත්තටම හරිම සුන්දර ගම්මානයක්. කෘෂිකර්මාන්තයෙන් තමන්ගේ ජීවිතේ එදිනෙදා ජීවිතාව ගෙනියන පිරිසක් වාසය කරන ගම්මානයක්. මේක පාත් බීම. ඒක නිසා ස්ටොප් වෙනකොට මේ වතුර බහින්න මේ කාණු කැට මදි. ඒ ගන්න තමයි ගම් වතුර ගලන්නේ. ඒ ගන්න තමයි ගෝවන් විනාශ වෙලා යන්නේ. ගෝවන් තැම්බිලා කුණු වෙලා මේ වෙලා යනවා. සාර්ථක නෑ. නෑ. ඉස්සර මේ උදැල්ලෙන් තමයි මේ ඇලවල් හැරුවේ. දැන් මේ ඇලවල් පළල ලොකු කරපු හින්දා තමයි මේ වැඩියත් හෙනපතේ ගහිලා තියෙන්නේ. මාතර දිස්ත්‍රික්කයේ වැලිගමට අයිති ජබුරගොඩ ගම්මානය තුළ අක්කර 3000කින් සමන්විත ගොවි බිමක දකුණේ දීවර සංවිධානය විසින් අමුණක් සෑදීමේ ව්‍යාපෘතිය තුළ ගොවි පවුල් 400කට සිත සැලසෙන ව්‍යාපෘතියක් අසාර්ථක වුණු ගොවිබිමක් තුළ මෙම ව්‍යාපෘතිය තුළින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි වේ යැයි ගම්වාසීන්ගේ විශ්වාසයයි. පහුගිය කාලේ රටේ ආහාර අර්බුදයක් තිබුණා. වීහිඟයක් තිබුණා. ඉතින් මේ වගේ විශාල ආයවල් පුරම් වීමත් මම හිතන්නේ එක පැත්තකින් ඒකට හේතුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ කුසිකර්ම පරීක්ෂණ නිලධාරිතුමා කියන්නේ හේමන්ත මහත්තයා කිව්වා අවුරුද්දකට මේ කුඹරයායේ කිරීම නිසා අවුරුද්දට අහිමි වෙන හාල් කිලෝ ප්‍රමාණය මෙට්‍රික් ටන් 8000ක් විතර අවුරුද්දට හාල් ප්‍රමාණයක් අහිමි වෙනවා කියලා. ඉතින් ඇත්තටම අපේ ලොකු ප්‍රයත්නයක් තියෙන්නේ මොකද මේ යාය සංවර්ධනය කරනොත් මොකද මේක ප්‍රතිලාභ මේ ප්‍රදේශයේ ගොවීන්ට විතරක් නෙවෙයි පාරිභෝගික ජනතාවටත් උරුම වෙනවා ඇත්තටම. මේ අමුණ නිසා මේ අමුණේ ආර්ථික ප්‍රතිලාභයට අමතරව ගමේ මිනිස්සුන්ගේ හරි එකමුතුභාවයක් ඇති වුණා. විශේෂයෙන්ම කියන්න ඕන දකුණේ දේවර සංවිධානයේ මේ ගමම රැස් කළා අවුරුදු දෙකකින් වැඩ කරන්න ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පිරිසක් බිහි කරා. දැන් ගමේ කවුරුත් එකට එකතු වෙලා තියෙන්නේ. දකුණේ දීවර සංවිධානය විදියට ඇත්තටම අපි ජාතික දීවර සහයෝගිතා ව්‍යාපාරය එකතු වෙලා මද දිස්ත්‍රික්කයේ විවිධ වැඩසටහන් කරගෙන යනවා. ඒකදී අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ තරුණ ප්‍රජාව තුළ විශේෂයෙන් පරිසරයට ආදරය කරන පරිසරය ආරක්ෂා කරන්න තරුණ පිරිසක් රටට දායාද කරන්න විශේෂයෙන්ම අතුරුලිය ප්‍රදේශයේ අපි නිතරම ගම් වතුරට බඳුන්වන ප්‍රදේශයක්. සාමාන්‍ය අවුරුද්දට 3-4 වතාවක්ම ගම් වතුරෙන් යන ප්‍රදේශයක්. අපි ආයතනයේ විසින් ඒ ප්‍රදේශයේ ප්‍රජා වෙනුවෙන් අඟුලක් ලබා දීම සිදු කළා. ඉතින් ඒකේ වටිනා ප්‍රයෝජන ගොඩක් සිද්ධ වෙනවා. මොකද විශේෂයෙන් ගම් වතුර කාලේදී ඔවුන්ට ඒ ගම් වතුරට කොටු වෙන පිරිසට අවශ්‍ය ආහාර ටික නිසි වෙලාවට කලට වෙලාවට ලබා දෙන්න. ඊළඟට ලෙඩක් හැදිච්ච කෙනෙක්ව රෝහලට රැගෙන යන්නේ. ඉතින් ලොකු ශක්තියක් මේ අඟුල තුලින් ලැබෙනවා. අපිට මතකයි 2004 අපේ රටේ වෙල්ල කලාපේ දැවැන්ත කේදවාඩකයක් අපි මොහොතේ සිදුවන විශේෂයෙන්ම සුනාමි කේදවාඩකයේ ඒකින් අපේ වෙල්ල තීරයේ විශාල මිනිස් ජීවිත ඒ වගේම දේපල විශාල ලෙස හානියටපත් වුණ එවකට හිටිය ආපදා කළමනාකරණ කණ්ඩායම තරුණ කණ්ඩායම සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ කරා. එතෙන්දි මම හිතන්නේ මුලින්ම අර විනාශ වුණු දේපල පිරිසිදු කරන්න, ඒ සුද්ධ පවිත්‍ර කරන්න මම හිතන්නේ දකුණේ දීවර සංවිධානයේ විදිහට අපිත් එක්ක හිටිය තරුණ කණ්ඩායම දැඩි වෙහෙසක් ගත්තා. ඒ වගේම අපේ ජාලයේ විවිධ දිස්ත්‍රික්ක වල සහෝදර සහෝදරියෝ ඇවිල්ලා විශේෂයෙන් කුරුණෑගල, උත්තරම, මීගමුව ඒ වගේ දිස්ත්‍රික්ක වල සහෝදර සහෝදරියෝ ඇවිල්ලා තරුණ සාමූහිකත්වයට එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ බැඳීම් එක්ක එකතු වෙලා ලොකු වැඩ කොටසක් කරන්න ඒගොල්ලන්ට ශක්තිය ලැබුණා. විශේෂයෙන්ම ඔවුන්ගේ මියගිය ඥාතීන්ට
පින් අනුමෝදන් කිරීමට උන්ට අවස්ථාවක් තිබුණේ නැති. මම හිතන්නේ ඒ අය වෙනුවෙන් සියලු දෙනා වෙනුවෙන් දානමය පින්කමක් කරන්න අපිට දකුණේ දිව සංවිධානයට හැකියාව නෝ. මේ ජයිකා ආයතනය මගින් ලබා දෙනු ලැබුණු ඒගොල්ලන්ගේ දකුණු පළාතේ හොඳම සංවිධානයේ විදියට අපිව පිදුම් ලැබුවා. විවිධ ජන කණ්ඩායම් වල තරුණ පිරිස් හඳුනාගත්තා. ඒ වගේම ඒ අය අතර යම්කිසි සාමූහිකත්වයක් සහෝදරත්වයක් ගොඩනගන අතරින්ම අපි විශ්වාස කරපු එකම දේ තමයි මේ අය අතර හොඳ නායකත්වයක් අපි ගොඩනගන්නේ. දසටසේ පහළවෙදී ඉන්දියන් ස්ටේට්ට අපේ රට යටත් වෙනවා. ඊට පස්සේ ඒ ගෙන ගිය පාලනයට එරෙහිව ප්‍රථම නිදහස් සටන ආරම්භ කරන්නේ ඌව වෙල්ලස්සේ. ඉතින් ඒ සඳහා ගෝවියෙක් තමයි නායකත්වය ලබා දෙන්නේ. ඉතින් ඒ ගෝවියා වටා ඒකරාශී වෙච්ච ගෝවියෝ විසින් මේ සටන දිගටම ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ තියෙන්නේ මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ වරුණගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනාවාස අංක 3 කියන ගම්මානය මේ කඳුපන්තියට මායිම් වෙලා තමයි අපේ ගම්මානය පිහිටලා තියෙන්නේ. වගේ කාලයේදී බහුජාතික සමාගම් මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ උප්වගා කිරීම සඳහා අක්කර 84000ක් මිනිසුන්ගේ ගෝදීම් සහ රක්ෂිත කැලෑ එලිපෙහෙලි කරනවා. 84 වර්ෂය වන විට මේ ඉඩම් පැල්ලත් සීනාමාවට අයත් වන බව කියමින් ඒවා මැනුම් කටයුතු කළා. අපිට ලබා දුන්න ඉඩම් වලින් අක්කර භාගයේ නිවාස හදාගෙන අක්කර 4ක උප්වගා කිරීම තමයි අනුමැතිය අපට ලබා දුන්නේ. මේ ඉඩම් වල ගොඩ ඉඩමේ අපි හදාගත්ත ගස් කොළන් වල ප්‍රයෝජන ලබා ගන්න අපට පුළුවන්කමක් තිබුණේ පැල්ලත්තේ අවසරය නැතුව. ඒ පැල්ලත් ජනාවාසවල ජීවත් වෙච්ච ජනතාවට වසර 30ක් ගියත් ඒ ඉඩමේ නීත්‍යානුකූල අයිතියක් තිබුණේ නැහැ. ඉතින් ඌව වෙලස කාන්තා සංවිධානය අපි ජාතික දීවර සාහිත්‍ය ව්‍යාපාරය සමග එක්කලා ඒ පදිංචි අක්කර භාගයේ අයිතිය ඉල්ලලා ප්‍රජාව සල්බල ගැනීමේ වැඩසටහනක් කරගෙන ගියා. ඉතින් අපිට හැකියාවක් තිබුණා ඇත්තටම ඉඩමේ අයිතිය ලබා ගන්න. දීවර සහයෝගිතා එකමුතුවත් එක්ක එකතු වෙලා තරුණ කණ්ඩායමක් විදිහට ඌව වෙලස කාන්තා සංවිධානය මූලික කරගනිමින් ඒ මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ තරුණ හඬ අවදි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තරුණ කණ්ඩායමක් හැටියට අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ මහත්මියක් සම්බන්ධ කරගනිමින් අපි පුහුණුවක් ලබා ගන්නවා. ආපදා කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් අපිට එතුමිය විසින් සිද්ධ කර දෙනවා. අපි ඊළඟට අපි පියවර තැබුවේ
ජනවස්තුන ගම්මානයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති නිවසට ලිපි නොලැබීමේ ගැටලුව පිළිබඳව එයට පිළිතුරු සෙවීමට එහිදී අපි පළමුව කරනු ලැබුවේ ගම්වාසී සියලුම දෙනාගේ අත්සන් ලේඛනයක් ලබාගෙන ඒ අත්සන් ලේඛනය සමග අපට ලිපි නිවසට ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් වර්ණගම තැපැල් ස්ථානාධිපතිතුමාට ලිපියක් බාර දීම දේශපාලඥයින් නැවත කැඳවීමේ බලය මහජනතාවට ලබාගත යුතුයි යන තේමාව කරගනිමින් වීදි නාට්‍ය රඟ දැක්වීම හා අත්පත්‍රිකා බෙදා දීමට කටයුතු කරා. අනිවාර්යෙන් පාරට දාන එක දානවම. ඒත් එක ඊළඟට අපිට ආපු අනිත් ප්‍රශ්නේ තමයි අලිමිනිස් ගැටුම කියන කාරණේ. එතකොට චීන සමාගම උගස්වගාව, කෙසෙල්වගාව, අබ්බවගාව නිසා රක්ෂිත කැලෑ විනාශ වෙනකොට වනසතුන්ගේ නිජබිමට අපේ අය යනකොට ඒ වනසතුන් ගම්මාන වලට එන්න ගත්තා. ඒත් එක්ක මේ යවට තියෙන ගම්මාන කීපයකටම මේ අලිමිනිස් ගැටුම කියන ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇත්තටම ඔවුන්ගේ වගා විතරක් නෙවෙයි ඔවුන්ගේ දේපල ඒ වගේම ඔවුන්ගේ ජීවිත මේ සමග විනාශ වෙලා ගියා. ඉතින් ඒ විනාශ වීමත් සමග ඒ පසුබිමේ ගොඩ නැගුණු අපි තරුණ සංවිධානයක් දිස්ත්‍රික්කය තුල ගොඩ නගනවා. ඉතින් මේකෙදි අතරම අපි තරුණයත් එක්ක එකතු වෙලා අත්හදා බැලීමක් කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් මේ වෙනකොට සකස් කරලා තිනවා. අලි නිතර එන ගම්මානයක ඒ ගම්මානට ඇතුල් වෙන මාර්ගයේ කටු සහිත ශාක සිටවීම සඳහා වැඩසටහනක් මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා තරුණයෝ නායකත්වය අරගෙන මේ වෙලාවේදී වැඩ කරනවා. ඉතින් අපිට අත්හදා බැලීමත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා අපේ වැල්ලවත් රාජ්‍ය සීලකම් කුට්ටාසිය තුළ මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න.